අපි බලමු මික් සිග්නල් දෙන එයා ගැන. එයාට ඔයා ගැන හැඟීමක් තියෙනවා. නමුත් එයා ඒක ප්‍රසිද්ධියේ පෙන්වන්න කැමති නෑ. එක වෙලාවකට ලං වෙලා තව වෙලාවකට දුරස් වෙනවා. එයා ඔයාගේ ප්‍රතිචාර මොන වගේද කියලා බලනවා. හරිද? ඊට පස්සේ ඔයත් එයා ගැන තාම ඉන්ට්‍රස්ට්ද කියලාත් එයා බලනවා. එයාගේ හිතේ හරිම දිගිඩියාවක් තියෙනවා. ලං වෙනවද ඈත් වෙනවද කියලා. ඔයාට මැසේජ් එකක් දාලා ඔයා රිප්ලයි කරාම එයා අහපව් නිහඬ වෙන ස්වභාවයක් තියෙනවා. එයා ඔයාට හැමදේම කියන්නේ නැහැ. හංගගෙන ඉන්නේ. සමහර වෙලාවට එයාට ඔයාව ඕනි වගේ හැසිරුණාට එයා ඒක ක්‍රියාවෙන් පෙන්වන්නේ නැහැ. මෙතනදී එයා ඔයාව සම්පූර්ණයෙන්ම නැති කරගන්න කැමතිත් නැහැ. ඉදිරියේදී එයාගෙන් ඔයාට තවත් පණිවිඩ හෝ බලාපොරොත්තු නොවුණු සම්බන්ධතාවයක් ලැබෙන්න පුළුවන්. ඔයා වෙන කෙනෙක්ගේ වෙයි කියලා එයාගේ හිතේ බය තියෙනවා. එයා ඒකටත් කැමති නැහැ. මෙතන Four of Wands, Lover, Two of Cups තියෙනවා. අනිවාර්යෙන්ම මේ මික් සිග්නල් දෙන කෙනා අවසානයේදී ඔයාව තෝරගන්නවා. එයා අවසානයේ තීරණය කරනවා එයාගේ ජීවිතේටම ගැලපෙන කෙනා ඔයා කියලා. මේ දේ ඉක්මනින් සිදු වෙනවා. තව ගොඩ කාලයක් එයා ඔයාට මික් සිග්නල් දෙන්නේ නැහැ. එයා තීරණයක් ගන්නවා. ඉතාමත් ඉක්මනින්ම. මේක පොදු රීඩින් එකක්. ඔයාට රෙසිනේට් පණිවිඩ විතරක් ගන්න. ඔයාටත් ඔයාගේ මික් සිග්නල් දෙන කෙනා ගැන බලා ගන්න. ප්‍රයිවට් රීඩින් එකක් ගන්න මට WhatsApp මැසේජ් එකක් දාන්න. channel එක subscribe කරන්න. ඔයාට සුබ දවසක් වේවා.